ඔයාලට කියලා දෙන්න හදන්නේ නැපියක් නිර්මාණය කරගන්නේ කොහොමද කියලා. ඉතින් නැපි සයිසුත් මම ඔයාලට දීලා තියෙනවා. අඟල් 18යි 18, 20යි 20, 22යි 22, 24යි 24 කියලා නැපි සයිසස් දීලා තියෙනවා. ඉතින් ඔයාලට කැමති ප්‍රමාණයේ නැපියක් ඔයාලට පුළුවන් කපා ගන්න. ඉතින් මම මේ වෙලාවේ මට මෙතන ඉඳ තියෙන ප්‍රමාණය බලලා මට අඟල් 16යි 16 වගේ කුඩා නැපියක් මෙතනින් කපා ගන්න පුළුවන්. මම 16යි 16 කුඩා නැපියක් කපා ගන්නවා. ඉතින් නැපි සයිස් එක ඔයාට කැමති ප්‍රමාණයකට මම දීපු සයිසස් වලින් ගන්න පුළුවන්. ඉතින් 16යි 16 කියනකොට මේක නම් ටිකක් කුඩා. ඒ වගේම තමයි රිදි කෑල්ලේ කන පිට පැත්තෙන් ඔයාලා මිනුම් ලකුණු කරගන්න ඕන. ඔයාලා මේව ව්‍යාපාරයක් විදියට කරනවා නම් බ්ලොක් සාදාගෙන තියාගන්න පුළුවන්. බ්ලොක් එකක් හදාගෙන තියාගන්න පුළුවන්. එතකොට බ්ලොක් එක තියලා කපා ගන්න පුළුවන්. මේ විදිහේ මිනුම් ලකුණු කර කර ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. බ්ලොක් එක තියලා කපා ගත්තා. මම රිදි කෑල්ලේ මෙන්න මේ පැත්ත පොඩ්ඩක් ඇද ගතියක් තියෙන නිසා මම මෙතන අඟල් 16ක් ලකුණු කරලා මේක මේ ආකාරයට නවා ගන්නවා. මොකද ඇද වෙන්න බෑ අපි කපන එක. මේ විදිහට රිදි කෑල්ල නවා ගත්තාම ඇද නැති වෙන්න කපා ගන්න පුළුවන්. තනි නැප්කින් එකක් ඔයාලා මහ ගන්නවා නම් ඔයාලට මේක වටේ ඕලොක් කරගන්න විතරයි තියෙන්නේ. ඉතින් මම අද ඔයාලට නැපියක් ඩබල් කරගන්නේ කොහොමද කියලා තමයි කියලා දෙන්න හදන්නේ. ඒක නිසා මම මේ විදිහට කොටස් දෙකක් කපා ගන්නවා. දැන් අපිට පුළුවන් මේ පැත්ත ඇද නිසා මෙන්න මේ පැත්තේ ඉඳලා මේ පැත්තට අඟල් 16ක් ලකුණු කරලා මේකේ ඇද කොටස ඉවත් කරගෙන කපා ගන්න. නැපිය ඩබල් කරන නිසා මම රෙදි කොටස් දෙකම එකවර කපා ගන්නවා. හරි. මේ වගේ මම කොටස් දෙකක් කපාගෙන තියෙනවා නැපිය ඩබල් කර ගැනීම සඳහා. මම දැන් ඔයාලට කියලා දෙන්න හදන්නේ නැපි දෙක කොහොමද ඕවර්ලොක් කරගන්නේ කියලා. ඉතින් නැපි දෙක කපා ගත්තේ අපි කන පිට පැත්තෙන්නේ. දැන් මේකේ අපි හොඳ පිට කොටස් දෙක එක මත තියා ගන්න ඕන. කන පිට එතකොට ඇතුලේ තියෙන්නේ හොඳ පිට දෙපැත්තේ මේ විදියට එහා පැත්තේ සහ මෙහා පැත්තේ දෙපැත්තෙම හොඳ පිට තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදියට තියාගෙන ඔයාලට පුළුවන් එක කොනකින් පටන් අරගෙන මේක ඕවර්ලොක් කරගෙන යන්න. හරි මේ විදිහට අපි බලන වටේටම ලස්සනට ඕවර්ලොක් කරගෙන තියෙනවා. ඉතින් ඕවර්ලොක් කරලා අවසන් වෙච්ච තැන නූල මේ වගේ අඟල් භාගයක් විතර ඉතුරු වෙන්න දීලා තමයි ඔයාලා කපන්න ඕන. කපලා මේක පිටිපස්සට හරවලා සාමාන්‍ය මැස්මෙන් නූලක් දාගන්න. නැත්නම් ඕවර්ලොක් එක ලිහිලා යන්න පුළුවන්. හරි. අපි දැන් නැපියත් මහලා ඉවරයි. සෙල්වේජ් එක. එහෙම නැත්නම් ඉරට